අපි හැමෝම අහලා තියෙනවා මුළු ලෝකෙම විනාශ කරන්න පුළුවන් පරමාණු බෝම්බ ගැන. ඒත් අත්බෑග් එකක දාගෙන ගිහින් මුළු නගරයක්ම අලු කරලා දාන්න පුළුවන් තරම් පුංචි පරමාණු බෝම්බයක් ගැන ඔබ කවදා හරි අහලා තියෙනවද? නෑ, මේක මොකක් හරි ෆිල්ම් එකක කතාවක් නෙවෙයි. මේක තමයි සීතල යුද කාලෙදී නිර්මාණය වුණු අදටත් ලෝකෙට තර්ජනයක් වෙන අතිශය රහසිගත ඇත්තම ඇත්ත තාක්ෂණයක්. හොඳයි. පරමාණු බෝම්බයක් කිව්ව ගමන් අපේ ඔළුවට එන්නේ අහස් උසට යන මිසයිලියක් වගේ දෙයක් නේ. හැබැයි අපි මේ කතා කරන දේ ඊට වඩා හාත්පසින්ම වෙනස්. 1960 ගණන් වල ඇමරිකාව මයික්‍රොනියුන්ස් කියන නමින් හඳුන්වපු පුංචි ඒත් මහා විනාශකාරී අවි වර්ගයක් හැදුවා. මේවට තමයි SADM, ඒ කියන්නේ Special Atomic Demolition Munition කියලා කියන්නේ. ඔව්, මේ තමයි SADM එකේ විස්තර. ඇමරිකාව තමයි මේක නිර්මාණය කළේ. බලන්න, මේකේ බර කිලෝග්‍රෑම් 25 30 අතර. හිතන්නකෝ, හරියට සාමාන්‍ය ගමන් මල්ලක් වගේ. ඒත් ඒ පොඩි පෙනුමට රැවටෙන්න එපා. මේකේ බලය TNT ටන් 1000ක් දක්වා ඉහළ යන්න පුළුවන්. ප්‍රධානම අරමුණ වුණේ සත්‍රු භූමියක තියෙන පාලම්, වේලි වගේ වැදගත් යටිතල පහසුකම් සම්පූර්ණයෙන්ම විනාශ කරලා දාන එක. ඇත්තටම ඇඟිලි වැටෙන කාරණය තමයි මේක. මේ අවියේ ප්‍රමාණයයි ඒකෙන් කරන්න පුළුවන් විනාශයයි අතර තියෙන වෙනස. බලන්න, එක සෙබලෙක්ට පිටේ තියාගෙන යන්න පුළුවන් තරම් පොඩි උපකරණයකින් මුළු නගරයකම කොටස් කිහිපයක් සිතියමෙන්ම අතුගාලා දාන්න පුළුවන් කියන එක ඇත්තටම හිතාගන්නත් අමාරුයි. ඉතින් කොහොමද මේක වැඩ කරන්නේ? මේ බෝම්බේ කොච්චර සැහැල්ලුද කියනවනම් විශේෂ පුහුණුවක් ලැබපු තනි සෙබලකට පුළුවන් මේක පිටේ බැඳගෙන පැරෂූට් එකකින් පැනලා සත්රු සීමාවට හොරෙන් මරින් ගන්න. ඊට පස්සේ පාලමක්, වේල්ලක් වගේ තැනක මේක රහසින්ම තියලා ටයිමරේ සකස් කරලා එනවා. ඊට පස්සේ සිද්ධ වෙන දේ හිතාගන්න පුළුවන්නේ. මේකේ පිපිරීමේ බලය හිරෝෂිමාවට දාපු බෝම්බෙට වඩා අඩු වෙන්න පුළුවන්. ඒත් ඒකෙන් වෙන්නේ නෑ විනාශය අඩුයි කියලා. කිලෝමීටර් කීපයක් දුරට තියෙන හැම දෙයක්ම අලු වෙලා යනවා. ඊටත් වඩා භයානක දේ තමයි පරම්පරා ගානකට බලපාන මාරාන්තික විකිරණයක් ඉතුරු කරලා යන එක. මේ පුංචි අවිත් එක්ක යුද ඉතිහාසයට අලුත්ම ඒ වගේම භයානකම සංකල්පයක් එකතු වුණා. ඒ තමයි උපක්‍රමශීලී නෑෂ්ටික යුද්ධය. නැත්නම් ටැක්ටිකල් නියුක්ලියර් වෝර්ෆෙයාර් කියන එක. සරලවම කියනවනම් මේකේ තේරුම තමයි මුළු රටක්ම විනාශ කරන මහා පරිමාණ න්‍යෂ්ටික ප්‍රහාරයක් වෙනුවට යුද පිටියේ තියෙන තීරණාත්මක ඉලක්කයක් විතර හරියට ශල්‍ය ක්‍රමයක් කරනවා වගේ නිවැරදිවම විනාශ කරලා දාන එක. ඒත් ඉතින් මේ වගේ අපි පාලනය කරන්න පුළුවන් කියලා හිතන එකම අතිශයින්ම භයානකයි. මොකද ඒක පොඩි වැරදීමකින් පාලනය කරගන්න බැරි මහා විනාශයක් වෙන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩි. මේ වගේ රහස්‍ය හමුදා තාක්ෂණයන් ගැන හිතනකොට ඇත්තටම පුදුම හිතෙනව නේද? මේ වගේ දේවල් ගැන ඔබ මීට කලින් අහලා තියෙනවද? තියෙනවනම් ඔබේ අදහස පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ අපිත් එක්ක බෙදා ගන්න. ඒ වගේම මේ වගේ තාක්ෂණය, ඉතිහාසය වගේ දේවල් ගැන තවත් විස්මිත තොරතුරු දැනගන්න කැමති නම් අපේ රට සහ ලෝකයේ YouTube channel එක subscribe කරලා අපේ Facebook පිටුවටත් like එකක් දාලා අපිත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. හොඳයි, සීතල යුද්ධය ඉවර වුණා කියලා මේ තර්ජනය පොඩ්ඩක්වත් අඩු වෙලා නැහැ. ඇත්තටම නූතන ලෝකයේදී මේ පුංචි බෝම්බ හඳුන්වන්නේ ඊටත් වඩා බය හිතෙන නමකින්. ඒ තමයි සූට්කේස් නියුක්ස්. විවිධ බුද්ධි අංශ වාර්තා කියන විදියට අදටත් රුසියාව සහ ඇමරිකාව අතේ මේ වගේ කුඩා න්‍යෂ්ටිකාවි දහස් ගාණක් තියෙනවා කියලා තමයි විශ්වාස කරන්නේ. ඒ කියන්නේ මේ භයානක තර්ජනය තාමත් අපි අතරම සැඟවිලා තියෙනවා. මේක තියෙන ලුකුම අනතුර මොකක්ද දන්නවද? මේවා හරිම ලේසින් එහා මෙහා ගෙනියන්න පුරුවන් වීම. හිතන්න, මේ අවියක් වැරදි අත්වලට, ඒ කියන්නේ ත්‍රස්තවාදීන් අතට ගියොත් ලෝකෙට වෙන්න පුළුවන් විනාශය ගැන හිතා ගන්නවත් බෑ. ඒක තමයි නූතන ලෝකය මුහුණ දෙන දරුණුම ගෝලීය තර්ජනයක්. අපි සාමාන්‍යයෙන් හමුදා බලය ගැන හිතද්දී අපේ ඔළුවට එන්නේ B-21 රේඩර් වගේ දැවන්ත ස්ටෙල්ත් බෝම්බ යන අහසේ පියාසර කරන හැටි. ඒත් ඇත්තම තර්ජනය, නොපෙනෙන තර්ජනය සමහර විට තියෙන්නේ බිම වෙන්න පුරුවන්. ඔක්ක මොහොතකට හිතන්න, අහස පාලනය කරන්න දැවන්ත බෝම්බ යාන 100 ගානකට වඩා බිම ඇවිදගෙන යන කෙනෙක්ගේ අත්පෑගකින් හංගපු මේ පුංචි අවියක් අනාගත යුද්ධයක තීරණාත්මකම සාධකය වෙන්න ඉඩ තියෙනවා. ඒක තමයි මේ තාක්ෂණයේ තියෙන විහිසුණු සැඟවුණු යථාර්ථය. ඉතින් මේ හැම දෙයක්ම දැනගත්තට පස්සේ ලෝකයේ ආරක්ෂාව ගැන ඔබ මොකද හිතන්නේ? මේ වගේ නොපෙනෙන අත්බෑගයක දාගෙන යන්න පුළුවන් තර්ජනත් එක්ක අපි ඇත්තටම කොයිතරම් දුරට සුරක්ෂිතද?